මේ තියෙන්නේ Epinix POS system එකේ login page එක. ඔයාලට පුළුවන් මෙතනින් username එකයි password එකයි ගහලා system එකට log වෙන්න. මෙතන ඔයාලට press enter කරන්න පුළුවන්. එහෙම නැත්නම් sign in button එකට click කරන්න පුළුවන්. මේ විදිහට අපි sign in වුණාම මුලින්ම එන්නේ cashier page එකට. මෙතන ඔයාලට පේනවා වම් අත පැත්තේ තියෙන product list එක. ඊට අමතරව ඒ වගේ stock balances තියෙනවා. code එක සහ name එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් products වල code එකෙන් barcode එකෙන් හෝ product name එකෙන් product search කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මෙතන J30 කියලා search කරොත් අපිට පුළුවන් මෙන්න මේ product එක filter out කරලා ගන්න. අපිට keyboard එකෙන් arrow key down එක press කරලා මේ විදිහට enter කරාම product එක මෙතන add වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් product එකට click කරන්න. ඔයාලට පේනවා මෙතන product එකකට click කරාට පස්සේ batch කීපයක් එහෙම නැත්නම් stocks කීපයක් එහෙම නැත්නම් lots කිහිපයක් තියෙනවා නම් ඒ අදාළ stock එක අපිට select කරන්න. මොන stock එකෙන්ද මේ bill item එක bill කරන්න කියලා. මේක select කරාට පස්සේ bill එක අපේ bill එක product එක bill එකට add වෙනවා. මෙතන පුළුවන් end එක press කරලා වුණා quantity එක edit කරන්න. එහෙම නැත්නම් මේකට click කරලා අපිට quantity එක edit කරන්න පුළුවන්. මේ විදිහට අපිට online discount එකක් add කරන්නත් පුළුවන්. අපිට පුළුවන් මෙතන pay එකට ගියාම අදාළ payment method එක click කරලා අපේ payment එක close කරා. මම මේ වෙලාවේදී cash කියන payment method එක use කරලා මේ payment එක කරන්න යනවා. අපිට discount එකක් auto apply වෙන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් discount එක අයින් කරන්නත් පුළුවන්. ඔයාලට පේනවා මෙතන amount එක type කරන්න නැතුව confirm button එක ගියොත් payment insufficient කියලා පේනවා. අපිට පුළුවන් amount එක ගහලා එන්න කරන්න. ඒ bill එක place වුණා. අපිට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙන hamburger icon එකට click කරාට පස්සේ අපේ side navigation bar එක එනවා. මෙතන bill history කියන එකට click කරාට පස්සේ අපිට දාන bill අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ අපි දැන් දාපු bill එක. මෙතන ඔයාලට date range එක දාලා filter කරගන්න පුළුවන්. ඔන්නම් bill number එකෙන් එහෙම නැත්නම් receipt number එකෙන් ඔයාලට පුළුවන් filter out කරලා ගන්න. මෙතන bill return එක ඔයාලට පුළුවන් ඔයාලගේ system එකේ return කරන items ටික මෙතන බලා ගන්න. ඔයාලා අලුත් return එකක් කරනවා නම් මෙතන new bill return ගිහලා ඔයාලට පුළුවන් bill number එක enter කරලා අදාළ bill number එකට අදාළ bill එක return කරන්න. උදාහරණයක් විදිහට අපිට මම bill history එකට ගිහිල්ලා අපි අන්තිමට දාපු bill එක. ඉතින් bill return වලට ගිහලා new bill return එකේදී මෙතන bill එක load කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ items ටික ඔක්කොම එකවර add කරගන්න. ඔයාලට පේනවා මෙතන අපි කලින් දාපු bill එක මෙතන details load වුණා. අපිට පුළුවන් මේක return කරන්න. ඔයාලට පේනවා මේ අදාළ bill return එක successfully completed වුණා. මෙතනින් තමයි දැනට system එකේ තියෙන products ටික බලාගන්න. ඔයාලට මෙතන products search කරන්න පුළුවන්. ඒ වගේම මෙතන stocks balance පෙන්නනවා. මෙතන පෙන්නන්නේ ඔක්කොගම batch වල sum එක තමයි පෙන්නන්නේ. මේ stock කියන්නේ මෙතන තමයි එක product එකකට අදාළ stocks ටික තියෙන්නේ. එතකොට හැම product එකකම stocks ටික ඔක්කොම තියෙනවා. එතකොට ඔයාලට filter out කරලා ගන්න පුළුවන් මොකක් හරි specific එක product එක stocks ටික ගන්න නම් ඔයාලට මෙතන filter out කරලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයාලට අදාළ product එකේ stock එක පේන්නේ. මේ විදිහට ඔයාලට multiple filters දාලා මේක filter කරලා බලන්න පුළුවන්. stock එකක් add කරනවා නම් මෙතනින් තමයි අපිට new stock button එක උඩ click කරපුවාම අපිට එනවා මෙන්න මේ text fields ටික fill out කරන්න. මෙතනින් product එකේ name එක දීලා අපිට පුළුවන් stock එකක් add කරන්න. මම book කියන product එකට stock එකක් add කරනවා. එතෙන්දී අපිට cost එක දාන්න පුළුවන්. quantity එක දාන්න පුළුවන්. මේ අවශ්‍ය fields අපිට fill කරලා selling price එකක් දාන්න පුළුවන්. ඊට අමතරව discount price, loyalty discount, wholesale discount වගේ දේවල් add කරන්න පුළුවන්. අපිට මෙතනින් submit කරාට පස්සේ මේ product එක add වෙනවා. කාඩ් බලා ගන්න පුළුවන්. book කියන product එකට අපි add කරපු අලුත්ම stock එක. මේ තියෙන stock එක. අපිට ඕන නම් එකකින් bill එකට add කරන්නත් පුළුවන්.
මම දැනට ක්ලියර් බිල් කරනවා. ඒ වගේම ඔයාලට මෙතන තියෙන ෂෝට්කට් බටන්ස් ඔයාලට අවශ්‍ය විදිහට යූස් කරන්න පුළුවන්. ලාස්ට් බිල් එක print කරගන්න, ටෙම්පරරි ස්ටොක් එකක් ඇඩ් කරගන්න, ක්‍රෙඩිට් සෙටල් එකක් කරන්න. ඒ කියන්නේ ආයි ක්‍රෙඩිට් කස්ටමර් කෙනෙක් ආපසු පේමන්ට් එකක් කරද්දි මෙතනින් අපිට ක්‍රෙඩිට් සෙටල් ගිහිල්ලා මේ ක්‍රෙඩිට් amount සෙටල් කරන්න පුළුවන්. ඊට අමතරව බිල් රිටර්න් එකට යන ෂෝට්කට් එකකුත් මෙතන තියෙනවා. කෑෂ් ෆ්ලෝ එක ඕපන් කරගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම හෝල්සේල් සහ රිටර්න් බිල් ටයිප්ස් චේන්ජ් කරන්න ඔයාලට පුළුවන් මෙතන. කස්ටමර් කෙනෙක්ව සෙලෙක්ට් කරනවා නම් සිස්ටම් එකේ ඉන්න ඔයාලට පුළුවන් මෙතන අදාළ කස්ටමර්ගේ නම්බර එක. මේ විදිහට කස්ටමර් සිලෙක්ට් කරන්න පුළුවන්. කස්ටමර් සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට අදාළ ලොයල්ටි ඩිස්කවුන්ට් ඉඳන් ඒක මෙතනට ඇප්ලයි වෙනවා. එතකොට කැටගරි සප්ලයර් ප්‍රොමෝෂන්ස් වගේ ඉන්වෙන්ටරි රිලේටඩ් මැනේජ්මන්ට් ටික ඔයාලට මෙතනින්ම කරගන්න පුළුවන්. නිව් කැටගරි එකක් ඇඩ් කරගන්නවා මේ විදිහට මෙතනින් ඇඩ් කරගන්නත් පුළුවන්. මේ විදිහට ගිහලා ඔයාලට අලුත් ප්‍රොමෝෂන් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා සිස්ටම් එකේ හදන කස්ටමර්ස්ලාව මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මෙතනින්මුත් කස්ටමර් කෙනෙක් ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන කැෂි එකෙන් ඔයාලට සිස්ටම් එකට කස්ටමර් කෙනෙක් ඇඩ් කරන්න පුළුවන්. කස්ටමර්ගේ ෆෝන් නම්බර් එක සිස්ටම් එකේ නැත්නම් ඔයාලට මෙතන නිව් කස්ටමර් කියන බටන් එක පෙන්වනවා. ඔයාලට මොකක් හරි නමක් දාලා මේක ඔයාලට සබ්මිට් කරගන්න පුළුවන්. එතකොට මේ කස්ටමර් ක්‍රියේට් වෙනවා. ඊට අමතරව ඔයාලට ක්‍රෙඩිට් කස්ටමර්ස්ලා මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට ඒ ක්‍රෙඩිට් කස්ටමර්ස්ලාගේ ක්‍රෙඩිට් ඩීටේල්ස් ඊට අමතරව ක්‍රෙඩිට් ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් උත් බලා ගන්න පුළුවන්. ක්‍රෙඩිට් ලෙජර් එකේදී ඔක්කොම ක්‍රෙඩිට් ට්‍රාන්සැක්ෂන්ස් ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. සේල්ස් සමරි එකේ දවසේ සේල්ස් ප්‍රමාණය ඊට අමතරව එක පේමන්ට් මෙතඩ් වයිස් කියපු සේල්ස් ප්‍රමාණ සහ ඕපනින් කෑෂ් බැලන්ස් කරන්ට් කෑෂ් බැලන්ස් වගේ ඩීටේල්ස් ගන්න පුළුවන්. සහ ඒක print කරගන්නත් පුළුවන්. අපිට පුළුවන් මෙතනින් බිල් එකක් දාන්න. ඒ බිල් එක අපි කාඩ් කියලා දැම්මොත් ඔයාලට පේනවා paid amount එක set වෙනවා. අපිට ඕන reference number එකක් මොකක්ද දාන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට sales summary එකට ගියාට පස්සේ දැන් කාඩ් සහ කෑෂ් දෙකෙන්ම ගියපු සේල්ස් ප්‍රමාණය ඔයාලට වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඔයාලට end of the day ඔයාලා කැෂ් එකකින් අයින් කරන මුදල මෙතන එන්ටර් කරලා කෑෂ් බැලන්ස් එකත් ඔයාලට හරියටම බැලන්ස් කරගන්න පුළුවන්. පහුවදා උදේට පටන් ගන්න ගාන මෙතනින්ම amount එකක් විදිහට ඇඩ් කරගන්න පුළුවන් කැෂ් එකකට දාන amount එක. සිස්ටම් එකේ users ලා ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් සහ අලුත් users ලා හදා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්න කට්ටිය අප්ඩේට් කරගන්නත් පුළුවන්. සිස්ටම් settings එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් general settings ටික තියෙනවා. මෙතන print එක select කරන්න පුළුවන්. customer display මේ වගේම ඔයාලගේ සිස්ටම් එක යූස් කරද්දී අවශ්‍ය වන settings මෙතනදී තියෙනවා. ඒ වගේම layout අවශ්‍යතාවය සඳහා මෙතන ඔයාලට පුළුවන් ඔයාලගේ අවශ්‍යතාවය පරිදි layout change කරගන්න. දැනට ඔයාලට පුළුවන් මෙතන මේ stock වලට compact version එක දාලා save කරගත්තොත් stock එකක් add කරද්දී ලේසියෙන් stock add කරන්න අපේ compact version එක තියෙනවා. ඒ වගේම payment methods වල ඔයාලගේ Coco සහ MinPay enable කරනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ඒ payment methods enable කරන්න. එතකොට ඔයාලට cash එකට ගියාම payment එකේදී මෙන්න මේ කියන payment methods add වෙනවා. එතකොට මම කිව්වේ අපේ cashier software එක සරලව කොහොමද use කරන්න කියලා. ඔයාලට පුළුවන් මෙතනින් log out වෙන්න. මේ තමයි අපේ system online dashboard එක. ඔයාලට පුළුවන් මෙතන phone number එක ගහලා password එක ගහලා log වෙන්න. මෙතන තියෙන්නේ
අද දවසේ sales cost profit so number of bills වගේ ඒ වගේම payment method wise කොච්චර bill ගිහලා තියෙනවද එතකොට අපිට වඩ පුළුවන් date range එකදී කොච්චරක් sales ගිහලා තියෙනවද සහ ඒක මොන විදිහටද ඒක ව්‍යාප්ත වෙලා තියෙන්නේ වගේ details බලා ගන්න. ඒ වගේම අපි POS එකේ කරපු inventory management වලට අදාළ දේවල් ඔය dashboard එකෙත් ඕනනම් කරගන්න පුළුවන්. ඔයාලට ඕන customers ලව export කරගන්නත් පුළුවන්. අපේ delivery integration එකට අදාළව තමයි මෙන්න මේ shipments කියන tab එකේ details පෙන්නන්නේ. reports වල දැනට ඔයාලට බලා ගන්න පුළුවන් products reports sales wise cost wise profit wise and quantity wise කොහොමද products විකිනලා තියෙන්නේ කියලා. ඒ වගේම customer wise මොන customers ලා කොච්චර buying rate එකක් තියෙනවද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට multi branch configuration එක තියෙනවා නම් මෙතනින් branch වෙනස් කරලා ඒ branch එකේ විස්තර බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට ආය log out වෙන්න පුළුවන්.